අගමැති හරිනි එලවන්න විශ්වාස භංගයක්. දැන් රටේම කියනවනේ. දැන් රටේම කියනවා අපේ රටේ අගමැතිතුමිය සමලිංගිකයිලු. අපි ගිහින් පහන ඇල්ලුවේ නෑනේ. හරි? පහන ඇල්ලුවේ නෑ මේ අගමැතිතුමිය ඉන්නේ මොකක්ද එකද කියන එක. හරිද? අගමැති සමලිංගිකද එහෙම නැත්නම් තව මොන මගුල්ද කියලා අපි දන්නේ නෑ. ඒ ගෑනිට ගෑණියෙක් එක්ක බැරි නම් පිරිමියෙක් එක්ක බැරි නම් ගෑනු 10 දෙනෙක් එක්ක බැරි නම් පිරිමි 10 දෙනෙක් එක්ක හිටියත් අපිට කමක් නැහැ. හරි? රටේම ඉන්න පිරිමිත් එක්කත් රටේම ඉන්න ගෑනුත් එක්කත් බුදිය ගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ මිනිස්යාගේ කැමැත්ත. හරි? රටේ සංස්කෘතියක් තියෙනවා, සભ્યත්වයක් තියෙනවා. හරි? මේක සිංහල බෞද්ධ රට. එතකොට එවැනි අපි ඒ රටේ මේ ජීවත් වෙන්නේ මිනිස්සු ඒ විවිධාකාර වූ විදිහට මිනිස්සු ජීවත් වෙනවා. හරි? සමලිංගික හරිනි. හරිද? එහෙම කියන සමලිංගික හරිනි. මට මේ අගමැතිතුමියට ගහන්න උවමනාවක් නැහැ. හැබැයි මං එතුමියගෙන් කාම කරුණාවෙන් ඉල්ලනවා මේ රටේ මේ ලිංගිකත්වය ගැන කතා කරන්න කලින් මේක හිඟන රටක්. මේ රටේ හිටපු එවුන් හොරා කාපු නිසා තමයි අලුතෙන්ම මිනිස්සු එකතු වෙලා ගහලා පන්නලා අනුර කුමාර දිසානායක මහත්තයා ජනාධිපති කරලා අගමැතිතුමිය ප්‍රමුඛ 159ක් මන්ත්‍රීවරු පත් කරේ. ඒක මේ රටේ සම්රිසි කරන්න නෙමෙයි අගමැතිතුමිය. හරි? ඔය නිසා පිස්සු නටන්න එපා. දැන් ඔබතුමිය ආපු දවසේ ඉඳන් ඔය සම්රිසි කේස් එකමයි යන්නේ. ඊට වඩා ගොඩාක් දේවල් අපේ රටේ කරන්න තියෙනවා. දැන් සමහර උන් හිතනවා හාමුදුරුවෝ දැන් මට ඇවිල්ලා කෝ හාමුදුරුවෝ කතා කරන්නේ නැහැ. හාමුදුරුවෝ අගමැතිට බනින්නේ නැහැ. මට මේ ජනාධිපතිවත් මේ අගමැතිවත් මේ ආණ්ඩුවවත් එලවන්න උවමනාවක් නැහැ. අර හිටපු උන් මේ රට කාපු නිසා තමයි එලවලා දැන්නේ. හරි? මේ ඉන්නේ උන් එලවලා කවුද ගින්නේ? උන්ට බැන්නොත් ආයෙ එන්නේ අර ගහලා පන්නපු කසිපුකාරයෝ කුඩුකාරයෝ ගණිකාවෝ උන් තමයි එන්නේ. හරි? අපිට උන්ව ගේන්න ඕනේ නැහැ. මේ ජනාධිපතිතුමා 100ට කෝටියක් හොඳයි. ඒ මනුස්සයට රට පිළිබඳ ලොකු උවමනාවක් තියෙනවා. අගමැති පිස්සු කෙලිනවා. හරි? නිසා ගරු අගමැතිතුමිය ඔය ගේනගේ අපි හිතමු ඔබතුමිය සම්බන්ධ නැහැයි කියලා. ඔය 6 පන්තියට දාපු සමලිංගික කේස් එකට වෙබ්සයිට් එකට. හැබැයි අගමැති කියලා කියන්නේ නමට නෙමෙයිනේ. ඕවා හොයන්න ඕනේ බලන්න ඕනේ. හරිද? ඒ නිසා නිකම් අතපිය දාගන්න බෑ. ඊළඟට ඒක හිටපු උන් ගෙදර යවුවා කියලා ප්‍රශ්න විසඳෙන්නෙත් නෑ. ඕවා මුද්‍රණය කරන්න කෝටි කීයක් ගියාද? ඒ මේ රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි. වංචාව දූෂණය කියා හොරකමට වංචාවට දූෂණයට එරෙහිව සටන් වදින ආණ්ඩුව. සටන් කරන ජනාධිපතිවරයෙක්. හැමදාම ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කතා කරේ හොරකම පිළිබඳ. එහෙම තියාගෙන ගරු අගමැතිතුමිය ඔබතුමියට මේක නිකන් අතපිය දාන මේ අපේ රටේ මිනිසුන්ගේ සල්ලි ඔබතුමිය ගෙවනවද ඔය සල්ලි? නෑනේ. ඔබතුමියගේ අතින් නෙමෙයි ගියේ. ඒ නිසා ඔය කියන හැම දෙයකටම අස්සම් කරන්න යන්න එපා අධ්‍යාපන ඇමතිතුමිය හැටියට. හරිද? අපේ රටේ මිනිසුන්ටත් කියනවා මේ මිනිස්සු රටට ආදරය කරන මිනිස්සුන් මොකද අගමැති හොරකම් කරලා නැහැ. මේ වගේ මානසික ලෙඩ්ඩු කොහේ හරි ඉන්නවනම් මිනිස්සුන්ට එක ගෑණියෙකුට බැරන බලට ඕන මිනිහෙක් එක්ක ඕන මිනිහෙක් එක්ක ඉඳපල්ලා. එකෙක් එක්ක බැරන 100ක් එක්ක හරිද ගෑනුන්ට පුළුවන් මිනිස්සු 100ක් එක්ක හරි ඉන්න උන්ගේ කැමැත්ත ඒක. හරි? ඒක මොකද්ද? මිනිහෙකුට පුළුවන් ගෑනු තමන්ගේ කැමැත්ත. හරි? ඕන මගුලක් කරගනින්න. සමලිංගික බැරි නම් ඕන මගුලක්. අපි විරුද්ධයි මොකද වෙන මොකක්වත් නෙවෙයි අපිට ලිංගික ඇරියස් නැහැ. අපි විරුද්ධ මේ ජාතියක් පවතින පරම්පරාවක් පවතින සමලිංගිකව ඉඳලා බෑනේ. මේ සබහාදහමෙන් ගෑණියෙක් පිරිමියෙක් ඉන්නේ එකයි. හරිද? ගෑණියෙක් පිරිමියෙක් ඉන්නේ සබහාදහමෙන් මේ ජීවියාගේ පැවැත්මට ප්‍රජනනය ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕන. නිසා සමලිංගිකව බෝ කරන්න ගත්තාම දැන් වටවල තේ කියලා එකක් කියනවා. හරි? ඊළඟට දැන් මේ අධ්‍යාපන පනතෙන් තව එකක් කියනවා. හරි? අගමැතිතුමියත් දෙලින්ම කියන්න ඕනේ අගමැතිතුමියට චෝදනාවක් තියෙන සමලිංගිකයි කියන. හරිද? ඒකට කොන්ද පණ තියෙන්න ඕන. මට ගහන්න එපා. හරි එක්ක ඔය පෝස්ට් තියෙන්නේ CID යන්න. ෂෙයා කරනවට මේ මම දැක්ක කාන්තාවක් එක්ක
මේ ඉන්න පොටව දාලා තියෙනවා. දැන් හැම එකටම CID එකේ යන්නේ එකේ අගමැතිටත් පුළුවන් මේවා බොරු. මේ මට මඩ ගහන්න. කෙලින්ම මේ ජනාධිපතිට බැනපු ගමන් යන්නේ ජනාධිපතිතුමාට මේ CID එකට. හරිද? නලින්ද ජයතිස්ස යන්නේ හඳුන්නේ තියන්නේ අන්න ඒ වගේ යන්න පුළුවන්. කෙලින්ම ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න පුළුවන්. මෙන්න මට බඩ ගහනවා. මම සමලිංගික නෙමෙයි. හරිද? එහෙම නැත්නම් කෙලින්ම කියනවා මම සමලිංගිකයි. කාටවත් ප්‍රශ්නයක් නැහැනේ. හරි. හැබැයි මම සමලිංගික වුණා කියලා මට මේ රටේ සමලිංගිකත්වය මේ ප්‍රවර්ධනය කරන්න ඕන නැහැ. මඩ ගහන එක නවත්තා. හරි තමන්ගේ පුද්ගලික ජීවිතය ඕන කෙහෙම්මලක්. දරුව අගමැතිතුමිය. ඔබතුමිය පැහැදිලිවම කියලා තියෙනවා හාමුදුරුවෝ මටත් බයිනවා කියලා. අපිටත් බයිනවා ජනාධිපතිතුමාටත් බයිනවා කියලා. ඉතින් මේ වගේ දේවල් එනකොට අපිට මේව කතා කරන්න වෙනවා. හරි? අපිට මේ පැහැදිලිවම කියන්නේ අපිට මේ හොරු ගේන්න අර ගහලා පන්න පියුම් ගේන්න අපිට කොහෙවත් නැහැ. කිවුන් හිතකවත් නැහැ. හරි?